අයිබෝන් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපේ කලින් වීඩියෝ එකේදී හොස්ටින් එකක් ලබාගෙන WordPress වෙබ්සයිට් එකක් ඉන්ස්ටෝල් කරගන්න ආකාරය ගැන කතා කරා. අද වීඩියෝ එකෙන් බලන්නේ WordPress ඉන්ස්ටෝල් කරාට පස්සේ වෙබ්සයිට් එක සූදානම් කරගන්න අවශ්‍ය මූලික වැඩ කිහිපයක් ගැනයි. මුලින්ම WordPress සමග ඩිෆෝල්ට් විදිහට ලැබෙන post සහ sample pages. ඊට පස්සේ වෙබ්සයිට් එකේ ඩිසයින් එක ලේසියෙන් හදාගන්න පුළුවන් Elementor page builder plugin එක ඉන්ස්ටෝල් කරලා ඇක්ටිව් කරගන්න ආකාරයත් බලමු. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව වැඩේ පටන් ගමු. මුලින්ම WordPress dashboard එකට ඇතුළු වෙන්න ඕන. ඒ සඳහා website domain name එක අවසානයේට wp admin කියලා එකතු කළාම WordPress login page එක විවෘත වෙනවා. WordPress install කරන වෙලාවේ ලබා දුන් username එක සහ password එක භාවිතයෙන් login වුණාට පස්සේ WordPress dashboard එක දැක ගන්න පුළුවන්. dashboard එකේ වම් පැත්තේ post, media, pages, comments, appearance, plugins, users, tools සහ settings වගේ menu option කීපයක් තිබෙනවා. website එක manage කරන්න අවශ්‍ය ප්‍රධාන පහසුකම් බොහෝමයක් මේ menu එක හරහා ලබා ගන්න පුළුවන්. දැන් WordPress සමග default විදිහට ලැබෙන post එක ඉවත් කරගන්න ආකාරය බලමු. අලුතින් WordPress install කළ website එකක hello world නමින් sample post එකක් automatic විදිහට නිර්මාණය වෙලා තිබෙනවා. මේ post එක අපි website එකට අවශ්‍ය නැති නිසා ඒ ඉවත් කරගන්න පුළුවන්. වම් පැත්තේ තිබෙන post section එක විවෘත කළාම hello world post එක දැක ගන්න ලැබෙනවා. එම post එක මත mouse pointer එක තැබුව විට පහළින් trash option එක පෙන්නනවා. ඒ option එක තෝරාගත්තත් පසු post එක trash folder එකට යනවා. අවශ්‍ය නම් trash folder එකට ගිහින් එය permanently delete කරන්නත් පුළුවන්. එහෙම නොකලත් trash folder එකක තිබෙන content එක නියමිත කාලයට පසු automatic විදිහට ඉවත් වෙනවා. ඊළඟට WordPress සමග default විදිහට නිර්මාණය වන page දෙක ඉවත් කරගන්න ආකාරය බලමු. වම් පැත්තේ pages section එක විවෘත කළාම sample pages සහ privacy policy කියන pages දෙක පෙන්නනවා. මේ pages අපි අලුතින් හදන website එකට අවශ්‍ය නොවන නිසා එකම එකවර ඉවත් කරගන්න පුළුවන්. pages දෙක ඉදිරියේ තිබෙන checkbox select කිරීමෙන් ඒවා තෝරා ගන්න පුළුවන්. ඉහළින් තිබෙන title checkbox එක භාවිතා කළොත් pages සියල්ලම එකවර select වෙනවා. ඊට පස්සේ bulk action drop down menu එකෙන් move to trash option එක තෝරා apply කළාම pages දෙකම trash folder එකට යනවා. දැන් website එකේ default post එකත් default pages දෙකත් ඉවත් වෙලා තිබෙනවා. ඒ නිසා අපේම content සහ design එක එකතු කරගන්න පුළුවන් clean website එකක් ලැබෙනවා. දැන් website එක design කරගන්න අවශ්‍ය Elementor page builder plugin එක install කරගන්න ආකාරය බලමු. Elementor කියන්නේ ලෝකයේ පුරා බොහෝ WordPress users ලා භාවිතා කරන ජනප්‍රිය page builder එකක්. coding knowledge එකක් නැති කෙනෙකුට උනත් drag and drop ක්‍රමය භාවිතා කරලා ලස්සන web page නිර්මාණය කරන්න මේ plugin එකෙන් පුළුවන්. WordPress dashboard එක වම් පැත්තේ plugin section එක යටතේ add plugin option එක තිබෙනවා. එම page එකේ දකුණු පැත්තේ ඉහළින් තිබෙන search box එක තුල Elementor කියලා search කළාම අදාළ plugins පෙන්නනවා. search result අතරින් Elementor website builder කියන official plugin එක හඳුනාගන්න පුළුවන්. එහි තිබෙන install now option එක භාවිතා කළාම plugin එක install වීම ආරම්භ වෙනවා. install වෙන අතරතුර installing කියලා පෙන්නනවා. installation එක අවසන් වුණාට පස්සේ මේ ස්ථානයේම active option එක ලැබෙනවා. plugin එක active කළාම Elementor භාවිතයට සූදානම් වෙනවා. Elementor active වුණාට පස්සේ onboarding screen එකක් විවෘත වෙන්න පුළුවන්. එහි what is your site about කියලා ප්‍රශ්නයක් අහලා business online store සහ blog වගේ option කීපයක් ලබා දෙනවා. අවශ්‍ය නම් website එකට ගැලපෙන option එක තෝරා ගන්න පුළුවන්. ඒ setup එක දැන් අවශ්‍ය නැතනම් පහළ දකුණු පැත්තේ තිබෙන skip option එක භාවිතා කරලා ඉදිරියට යන්න පුළුවන්. onboarding process එක skip කළාට පස්සේ Elementor මගින් graph page එකක් නිර්මාණය කරලා Elementor editor එක තුල විවෘත කරනවා. editor එකේ වම් පැත්තේ elements panel එක දැක ගන්න පුළුවන්. එහි div block, flexbox, grid, heading, image, paragraph සහ button වගේ widget රසක් තියෙනවා. මේ widget අවශ්‍ය ස්ථානයට drag and drop කරලා page layout එක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම text, image, colors, spacing සහ buttons වැනි දේවල් වෙනස් කරලා website එක අවශ්‍ය විදිහට design කරගන්න පුළුවන්. ඉදිරියේදී අපි home pages, landing page සහ service page වගේ website එකට අවශ්‍ය විවිධ pages නිර්මාණය කරන්න Elementor භාවිතා කරනවා. Elementor editor එකේ පහසුකම් සහ සම්පූර්ණ pages එකක් design කරන ආකාරය ගැන ඊළඟ වීඩියෝ එකේදී තවත් පැහැදිලිව කතා කරමු. ඉතින් අද වීඩියෝ එකෙන් WordPress website එකක් install කරාට පස්සේ කරන්න අවශ්‍ය මූලික වැඩ කිහිපයක් ගැන කතා කළා. මේ විදිහට website එක clean කරගෙන Elementor සූදානම් කරගත්තට පස්සේ website design එක නිර්මාණය කරන්න පටන් ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේදී Elementor page builder එක භාවිතා කරලා ලස්සන home page එකක් design කරගන්න ආකාරය බලමු. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක නරඹුව ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.